guys. මේ පාන්දරම සල්ලි දාන්න එන්න වුණා බැංක් එකට මේ. මොකද අර ෆෝන් එකේ මේ වාරිකේ දාන්න ඕනේ. ඒක හරියම මගේ ළඟ තමයි නම් ගිහලා ඉන්නේ නේද ගන්න ෆෝන්. මේක හදලා ගන්න. bulan itu saya kan antum ini betul banget ini bang betul ada ni mah fridge ke dalam punya sal ada ni mah betul banget bro. Maka gahuwa besok baru. අනේ තවෙත් එකක් තමයි හරිද? ඔයාලා මේ ඔය ගෙදරට වහලයක් එහෙම ගහනවා නම් නැත්තම් පඩි පෙරට අත්තටක් වගේ ගහනවා නම් නැත්තම් පඩි පෙලක් වගේ ගහනවා නම් ඒකට හොඳම සුදුසුව තමයි NM engineers හරිද? NM engineers කියලා කම්පැනි එකක් තියෙනවා මේ මම දන්න කම්පැනි එකක්. හරිද? වැඩ නම් වැඩයි ඉතින් ආයේ ක්වොලිටි තමයි කියන්න වචන නැහැ හරිද? ඔයාලා මොන හරි එහෙම වැඩක් තියෙනවා නම් එයාලට දෙන්න. එයාලට දෙනවා මේ මෙතන තියෙන මේ පඩි පෙළ. ආන් මේ වගේ පඩි පෙළක් එතකොට වාහනේ දාන්න තැනක් ඒ වගේ හදනවනම් NM engineers වලට එක මැසේජ් එකක් දාන්න හරිද? එයාලගේ වැඩ සුපිරි. දැන් මම මෙතන මේ දාගන්න විදියක් නෙවෙයි මෙතනට ආවේ. මට නම් කියන්න ආයේ වචන නැහැ මිනිහාගේ වැඩ. එළගිරි කොල්ලේ හොඳ රෙකමන්ඩ් කරන්න පුළුවන් ෂොප් එකක්. මාර ජෙනුයින් මේ වැඩේ නම් ඉතින් ආයේ කියන්න වචනම නැති තරම් පංකාදු පහයි හරි. මම දැන් මේ පැත්තට දාගන්නවා. මේ කොල්ල වැඩකාරයා. ඒතකොට කොල්ලගේ වැඩ වෙන ක්‍රූ එකක් සුපිරි ක්‍රූ එකක්. ඉතින් හොඳ කොල්ලෝ ටිකක් වැඩ කරන හොඳ ලයින් එක යන හොඳ ගේමක් දෙන්න පුළුවන් හොඳ කම්ප්ලීට්ලි හරියට වැඩේ වෙන තැන හොඳ වැඩක් හරියට. ඔයාලට ඕනේ නම් ඉතින් එතනින් වැඩක් කරගන්න තමයි. යටින් නම්බර් එක දාන්න. ඉතින් ඒ වගේම ඔයාලට මේ
ඔයාලගේ ඉස්කෝලේ වැඩවලට එක ජර්සියම ගන්නවා නම් ඒ වගේම ඩයල්ලෙකුත් ඉන්නවා. අපි මේගොල්ලන්ට රෙකමන්ඩ් කරන්නේ ඔයාලා මගේ වීඩියෝස් බලනකොට එහෙම දෙයක් ඕන වුණොත් නැත්නම් අන්න ඒකෙල්ල. ඒ මම රෙකමන්ඩ් කරන්නේ හොඳ කෙනෙක්. මට ඕනේ තවත් ගේමක් ගන්න ඩයල්ලෙකට සපෝට් එකක් දෙන්නයි. අනිත් එක තමයි ඇවිල්ලා හොඳ මිනිස්සෙක්ව රෙකමන්ඩ් කරන දෙසරයක් හිටන්න ඕනේ. හරි අපිට පුළුවන් හොඳ මිනිස්සෙක්ව රෙකමන්ඩ් කරන්න. තව මිනිස්සෙක් ගොඩ යනවා බලලා සතුටු වෙන්න පුළුවන් මිනිස්සු જાතියක් අපි. අර මේ මම හරිද? මේ මම එතකොට ඉතින් මට අවදක වෙච්ච දේ තමයි දැන් මගේ බයික් එකේ පිටිපස්සේ රෝදි මාරු කරන්න ඕනේ. ටයර් එක මාරු කරන්න. ඒකට උලන් චුට්ටක් ගන්නගත්තා. ඇයි මෙතන කියලා ඔයන්ට එක ගන්න ඕනේ නැත්නම් මේ වැඩේ නඩුවක් මොහොරදී මම අර ජර්සි කතන්දරේ ඒ ජර්සි කතන්දරේ DS ජර්සි කියලා කෙනෙක් ඉන්නවා. DS ටී-ෂර්ට් කියලා. හරිද? මේ එයාගේ නම මම නම් කතා කරන්නේ දිම්මා කියලා. අර සුපිරිම ඩයල්ලා ඉතින් වැඩ කොලිටි වැඩ මාරු. ඉතින් එයාගෙන් කොට කරද මම එයාගේ නම්බරය යටින් දාන්න. මොකද වෙන්නේ? තව දුවන්න පුළුවන්. තව දුවන්න පුළුවන්ද? පුළුවන් නේ. පුළුවන් ටිකක් ගහලා දෙන්න. නැත්තම් ඔයා එදා කිව්වේ නැත්තම් මම අනිවාර්යෙන් ටයර් එක මාරු කරනවා. මම දැන් සති දෙකකට දෙයක් කරලා ඉවර. ඉතින් ටයර් නම් මේක එළිවෙලා දින හොඳම ටයර් කඩේදී කියනවා තමයි. සුපිරි හොඳ සේවාවක් කරන සුපිරි ඩයල්. මල්ලට කියලා තියෙන්නේ හරි. දැන් ඔය සල්ලි ටික ඔයාලට දීපු නිසා තමයි ඔතන තියෙන්නේ. දැන් ඔය සල්ලි ටික දීපු නිසා නැත්නම් ඔක වියදම් යනවා. අපි යනවා. දී මගේ වැඩිත් කරගත්තා. දැන් වයිකේට උලන්නුත් දාලා ඉවරයි. බැංකුවට සල්ලිත් දාලා ඉවරයි. දැන් ඉතින් දින්නේ ගෙදර යන්නේ.